අද මැච් එක පටන් ගද්දිම රෙකෝඩ් එකත් ඉතින් පටන් ගත්තා. මේ මම බෙඩ්ඩස් මැච් එකක් ඇවිල්ලා තියෙන පේන හැටි මම අලුතෙන් ටෙක්ස්ට් පැක් එකක් දාගත්තා. ඒක හොඳයි නම් කමෙන්ට් එකක් දායන්න. ඔයාලා වෙනදී ටෙක්ස්ට් පැක් එක ලස්සනයි නේ. ඕනනම් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම් මම. මෙහෙන කීමක් දීලා තමයි ටෙක්ස්ට් පැක් එක හොයාගත්තේ ඉතින්. ඔයාලා කැමති නම් කමෙන්ට් එකේ ඒක දාගන්නවා. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් එක. hari ini අපි දැන් ඉතින් සූර්ය පරිදි බ්ලොග් ටිකක් ගමු. බ්ලොග් ටිකක් කරගෙන කඩුවක් කරගෙන බ්ලොග් ටිකක් කරා. අපි දැන් ඉතින් ඔයාලා වෙනදී මගේ FPS කවුන්ටර් එක හරිද? ඕකේ FPS 60 යනවා. ඕකේ ඊයේ රෑ ගියා FPS. ඒ කියන්නේ මම ඊයේ රෑ රෙකෝඩ් කරේ නෑ. මම ඊයේ රෑ නිකන් ගගහේ ගියා FPS 95. හරිද? දැන් මම දැන් ටිකට් ගන්න ගෙහුවා ඒකට ගියා 95. හරිද? 94 තමයි උඩරිම ගියා 95ත් ගියා දැක්කේ නෑ මම හරියටම. කොහොමද මේ 95 FPS 95 මේ ඒ සීන් එක මේ මොනවාද FPS 95 වීඩියෝ එකක් ඕන නම් FPS 95 වීඩියෝ එක ලැග් එන්නේ චුට්ටක් අතේ මේක මේ හොඳට සුපිරි ගායි 95ක් කියන්න නිකන් නෙමෙයි. ඔයාලා වෙන දැන් බ්ලොග් කරන ස්ටයිල් එකත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අර ටෙක්ස්ට් පැක් එකේ හින්දා තමයි ඔයකත්. I think මේක ඇදුවා. මුට ගැහුවොත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන මුට ගැහුවොත්. කවන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින්. යගමන් සුනිගම වරදින්නේ. අර ඉතින් ආයිත් ඉතින් ගමු. හරි මම මේ වීඩියෝ එක දාන්නේ මං හිතන්නේ මේයි 18 නෙමෙයි මේ 14 13 වගේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරිද? ඒකට ඒ වෙද්දි මේ මං Minecraft එක අප්ඩේට් කරගෙන තියේ මේ සමහර විට. හරිද? එතකොට අප්ඩේට් කරන් තිබ්බොත් මේ බෙඩ්ඩස් ගහන්න පුළුවන් වේද නැහැ මට මේ account මුකුත් හදන්න නැහැ නේ. එතකොට මම හිතන් නිකන් වීඩියෝ ගේන්න බෙඩ්ඩස් ගහන්න නැතුව නිකන් normally වීඩියෝ. ඒ කියන්නේ බෙඩ්ඩස් නවත්තන්නේ මම කියන්නේ මේ සර්වයිවල් වෙන වීඩියෝ තමයි ගේන්න හිතන් ඉන්නේ මම. එතකොට ඉතින් මේ ඒක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. මම සර්වයිවල් වෙන වීඩියෝ ඕන නම් ඒක තමයි හොඳයිද කියලා මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් ගේන සර්වයිවල් වෙන වීඩියෝ නම් හරි ඉතින් මේ අලු වෙනා අපිට ගාලා රෙඩාට ගහමු. රෙඩා ගහයිද දන්නේ මට. හරි අපි බලමු මෙන්න ක්ලච් එකක් දාන්න. ක්ලච් නම් දාන්න බැරි වෙයි. අපි ස්පීඩ් හරි ඉවරයි. ජීවිතේම ඉවරයි. බෙඩ් එක නැද්ද අපේ? අයියෝ. අර එනවා දැන් මං ස්පෝන් වුණ ගාම මේ FPS බිඳුව යනවා. හරිද? බිඳුව ගියාට චුට්ටක් ලැග් එන්නේ නැහැ. ඉතින් ඔය බිඳුව ගියාට මේ FPS බිඳුව යනවා. ඒත් මේක ලැග් එන්නේ නැහැ. හරිද? දැන් අපි FPS 50 ගණන් යනවා. 57 50 59 එතන 64 65 යනවා. ඉතින් FPS මේ මං ඔය චුට්ටක් මේක වැඩි කරා. මොකද්ද? ඔය ටෙක්ස්ට් පැක් එකේ කාල අනම්මන ඔක්කොම වැඩි කරා. හරිද? ඒක තමයි FPS මේ 60 ගණන් යන්නේ. නැත්තම් මේ ඔය ටෙක්ස්ට් පැක් එකේ දාගත්ත ගමන් මොකුත් කරේ නෑනේ. එතකොට ගියා FPS 95 වගේ ගියා. හරිද? ඉතින් ඔය ටෙක්ස්ට් පැක් එකයි FPS වැඩි වෙන ඕන කරේ FPS එකේ මම Minecraft එකේ setting චුට්ටක් මෙහාට කරලා තමයි හදාගත්තේ. ඉතින් මේ FPS 90 ෂොට් එක කමන්නේ. හරි ඉතින් අපි යන් මේක නම් කැමතිම නැති මැප් එක. හරි ගන්නෙම නෑ මේ මැප් එක නම් මට. අයිට රෙන්ඩරිස් මොකක්ද රෙන්ඩර් වැඩි කරන් බලමු ලැග් එනවා කියලා. ලැග් එන්නේ නැහැ.
ස්මූත් ප්ලේ වෙනවා මේ FPS 30 ගණන් යන්නේ ඒකට FPS 34 37 එහෙම තමයි යන්නේ මම හිතන්නේ 40ට උඩ යන්නේ නැති 40 ගියා 32 ගියා ඔය ගාන තමයි යන්නේ ඔව් 35 ඔව් 40ට අඩු අදක්කනේ රතුත් උනා මම ඊරේ ගෙහුවා හරිද ඒ කියන්නේ මට ගහන්න බැරි වුණා මේ ඒ තරම් ඒක ලැග් වුණා හරිද ඉතින් මේ අපි රෙඩිස්ටන්ස් අඩු කරගමු මේ රෙන්ටර් DC nos distance කොහොමද හරිද මගේ FPS දෙකටත් වෙනවා හරිද ඉතින් මේ ඊට පස්සේ තමයි YouTube එකෙන් බලලා හදාගත්තේ නැත්නම් මම ඒ YouTube link එක ඒ කියන්නේ YouTube video එකේ link එක මම දාලා තියෙනවා description එකේ ඔය ඒක බලලා හරි මේව කරගන්න හරිද ඉතින් අපි දැන් යන් ඩයමන්ඩ් ටිකක් එකතු කරන්න ඩයමන්ඩ් නැවිලා නැහැ how sad අපි යන් බ්ලූට ගහන්න බෙඩ් එක කඩන්න බලමු හරි ඉතින් ඒ ඩයමන්ඩ් එක කොහොමද එකපාරට ආවේ මගේ මේකට ඉන්වෙන්ටරි එකට අනේ මන්ද මගේ පින් අවුල්ද දන්නේ නැහැ හරි ඉතින් අපි බ්ලූ ගේ බෙඩ් එකේ ෂේව් එක කඩමු කවුද ගැහුවේ අපි බෙඩ් එකත් ඉවරයි අයියෝ ඒ කවුද ගැහුවේ දන්නේ නැහැ ඉතින් ඊළොත් හිටියේ පහලින් උඩ ගහන්න දිග නෑ නෙවෙයි දුර නෑ කොහොම ගැහුවා දන්නේ නැහැ මේකත් කැමති නේද මැප් එකක් අප්පා මම මැප් එකක් කැමති මැප් එකක් තියෙනවා ඒක මේ මොකද්ද කියලා කියන්නේ මොකද්ද කියලා කියන නම මතක නැහැ අපේ මැප් එකේ නම මතක නැහැ කොහොමද කළු පාට මැප් එක ඉතින් මම දන්නේ නැති මම මේ ගහන ගමන් නෙමේ කියන්නේ මේවම වෙනම මේ දාන වෙන වොයිස් එක දානවා ඉතින් මේ කිහින්ද තමයි චුට්ටක් මේ ඩවුන් ඩුන් ඉන්නේ මේවා හරිද ඉතින් වෙනදට කියන්නේ මම දැන් ෆේස් එක දාලා වීඩියෝ ගේනවා ඒක කමෙන්ට් එකක් අතලා තිබ්බේ නැහැ ඉතින් මම ඉතින් මේ ගේන්න ඉන්නේ දැන් ගේන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද දැන් මම ෆේස් එකේ වීඩියෝ දානවා අයියෝ පින් අවුල් වගේ සීන් එකක් කරනවා ඉතින් දැක්ක දැන් ඊයාවේ මේ ගන්න බැරි වගේ සීන් එකක් තියෙන්නේ පින් එක යන අප්පා ගහන්න බැරි වෙයි වගේ ඉතින් මේ ගහන්න බෑ වගේ නෙමෙයි කොහොමද ගහන්න බෑ පින්න කියන්නේ ඉවරයි හරි ඉතින් මේ වීඩියෝ එක යනකොට වෙයි මේකේ පින් එන අවුල් මේ විනාඩි 10කටත් වඩා අඩු වෙයි මේක වීඩියෝ එක දැක්කනේ පින් ගෝල් ටික එන්නේ නැහැ විනාඩි 10කටත් වඩා අඩු වෙයි මේ ෂුවර් කරන මේ වීඩියෝ එක නම් බලමු පින් එකයිද කියලා පින් එකෙන් නැති වෙන සීන් එකක් තියෙන්නේ ඉතින් දරා ගන්න බෑ දැක්කනේ ෂොප් එකේ බෝඩ ෂොප් එකේ ඉන්නේ එහෙනම් ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා ඉතින් මේ පින් එක නැතුව ගහලා වැඩක් නැහැ ඉතින් මම නවත්තන එහෙනම් මෙතනින් ඉඳන් වීඩියෝ දැක්කන ගෝල් 10ක එකවර මේ අයන් 40ක් දෙව්වේද ඉතින් වැඩක් නැහැ ඉතින් ගහලා මේ ඔක තමයි වීඩියෝ එක ඉතින් මේ මම මෙතනින් නවත්තන්න නෙමෙයි හිටියේ මන් දිගටම අරන් යන්න හිටියේ හරි කියන්නේ මේ ඉතින් ඕක තමයි වීඩියෝ එක මේ subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා තියාගන්න ඉතින් දිගටම වීඩියෝ බලන්න ඔය දැක්කනේ උඩ පාය නම්
එහෙනම් ඉතින් අපි ගිහලා එන්නම්. අදට ඉතින් ඔච්චර තමයි. ඇත්තටම අපි ඉන්නේ ගියේ නැත්තම් ගහන ඇත්තටම මේ ඩේට් එකට සීන් නැත් තියෙන්නේ. හරි එහෙනම් මං ගිහලා එන්නම්. අදට ඉතින් ඔච්චර තමයි. බයි.